මේ කියන කතාව බොහොම ආందోලනාත්මක වෙන්න ඉඩ තියෙනවා. ක්‍රිමිනොලොජි කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා නේ අපරාධ විද්‍යාව. ඒකට අපරාධ විද්‍යාව මීට අවුරුදු 12කට කලින් මම ඉගෙන ගන්නකොටත් යුනිවර්සිටි එකෙන් දෙන පොත්වල තිබ්බ කාරණාවක් තමයි මේ මත්ද්‍රව්‍ය කියන එක ස්වභාව ධර්මයේ බලවේගයක් වගේ කියන එක. ඒ කියන්නේ ඒකෙන් ඒගොල්ලෝ තේරුම් කරන්නේ ඇත්තටම මේ මත්ද්‍රව්‍ය භාවිතය නවත්තන්න බැරි තරම් වගේ කියන අදහසක්. මොකද ඒකට හේතුව ඒගොල්ලෝ කියන්නේ දැන් මත්ද්‍රව්‍ය තහනම් වෙලා තියෙනකන් ඇබ්බැහි වුණු පුද්ගලයා ඉන්න නිසා ඇබ්බැහි වීම මත ඉල්ලීමේ වෙනසක් වෙන්නේ නැහැ නේ, වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එතකොට දැන් අපි එක මත්ද්‍රව්‍ය ජාවාරම්කරු එක්කව මරනකොට අර ඉල්ලුමට සැපයුම දෙන්න තව දෙන්නෙක් බිහි වෙනවා. මොකද මරන්න ප්‍රොෆිට් එක වැඩි වෙනවා මේකේ. රිස්ක් එක අනුවනේ ප්‍රොෆිට් එක තීරණය වෙන්නේ. දැන් එතකොට ඇත්තටම අපි දැන් ඔය මම හිතන ලංකාවේ දැන් හෙරොයින් පැකට් එකක් මම රුපියල් 3000 4000 ඔහොම තියෙනවනේ. එතකොට දැන් ඔබ ඇත්තටම හිතලා බැලුවොත් ඒ පැකට් එකක තියෙන හෙරොයින් ප්‍රමාණයේ මොෆින් පෙත්තක් අපි ගත්තොත් 5 මිලිග්‍රෑම් 10 මිලිග්‍රෑම් ඒ වගේ ප්‍රමාණ ගත්තොත් ඕකක් නිෂ්පාදනය කරන්න යන මිල රුපියල් 2ක් හෝ 3ක් වගේ පොඩි ගාණක් වෙන්න පුළුවන්. පොඩි ගාණක් තමයි ඇත්තටම. අපි මත්ද්‍රව්‍ය කියන ප්‍රශ්නේ හරියට තාම හඳුනගන්නේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? මොකද දැන් අපරාධ විද්‍යාව ඉගෙන ගත්ත ඕන කෙනෙක් දන්නවා මත්ද්‍රව්‍ය කියන්නේ ඇබ්බැහි වීම නෙමෙයි ප්‍රශ්නේ. මත්ද්‍රව්‍ය කියන්නේ ඇත්තටම සමාජ ආර්ථික ප්‍රශ්නයක්. මේ කාරණාව ඔප්පු කරන්න තියෙන හොඳම උදාහරණයක් තමයි ඔබට පුළුවන් නම් හොයලා බලන්න වියට්නාම් යුද්ධයෙන් පස්සේ ඇමරිකාවේ රිසර්ච් එකක් කරා. මොකද මේ වියට්නාම් යුද්ධයට ගිය බොහෝමත් සොල්දාදුවෝ වියට්නාමේදී පුරුදු වුණා මේ හෙරොයින් පානය කරන්න. එතකොට ඒ පුරුදු වුණාට පස්සේ මේගොල්ලෝ නැවත ඇමරිකාවට ආවට පස්සේ කොච්චරක් දුරට මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ජීවිත විනාශ වේද කියන කාරණාව ස්ටඩි කරන්න රිසර්ච් එකක් කරා. එතකොට මේ රිසර්ච් එකට අනුව ඒගොල්ලෝ හොයාගත්ත කාරණාවක් තමයි මේ වියට්නාමේදී හෙරොයින් පාවිච්චි කරපු 175ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් නැවත ඇමරිකාවට ආවට පස්සේ හෙරොයින් භාවිතා කිරීමක් කරේ නැහැ. ඔහු කරන්නේ නැහැ. එතනදී මේ පෙන්눔 කරන්නේ ඒගොල්ලෝ යම්කිසි පුද්ගලයෙක්ට සමාජ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම් එයා ඒ ප්‍රශ්نين ගැලවීමට මාර්ගයක් ලෙස තමයි බොහෝ අවස්ථාවලදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමක් සිද්ධ කරන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ දුප්පත් කමේ ගැට්ටේ ඉන්න තරුණයෙක් YouTube බැලුවාම ඇති වෙනවා යම්කිසි සිහිනයක්. එයාට ජීවිතේ ගොඩනගා ගන්න ඕන විදිය සම්බන්ධයෙන්. නමුත් මේ අපේ ආර්ථික ක්‍රමය ඇතුලේ යාට තියෙන අවස්ථා සලකලා බැලුවාම එයාට හැඟීමක් එන්න පුළුවන් මට කවදාවත් මෙතනට යන්න බෑ කියලා. එතකොට ඒ තමුන්ගේ ඩ්‍රීම් එකයි තමුන්ට එතනට යන්න පුළුවන් හැකියාවයි අතර ગેප් එක වැඩි වෙන්න තමයි අපේ ඇතුලේ මේ අසතුට කියන එහෙම නැත්නම් මේ ආවේගය දුක කලකිරීම කියන දේ ගොඩ නැගෙන්නේ. එතකොට අරක ඒ ગેප් එක වැඩි වෙන්න මේක දරා ගන්න බැරි වුණාම වෙන්නේ වෙන අවුට්ලට් එකක් වෙනවා. ඒ කියන්නේ වෙන විදිහකට තමාගේ හැඟීම් දැනීම් අඩු කරගන්න හෝ මේ පිට කරන්න විදිහක් හොයනවා. එතකොට එතනදි තමයි මේ මත්ද්‍රව්‍ය කියන එක එන්නේ. එතකොට දැන් ඇමරිකාවේ සොල්දාදුවන්ට උනේ වුන් නැවතත් උන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඒ පවුල දරුවෝ බිරිඳත් එක්ක එකතු වුණාට පස්සේ අර මත්ද්‍රව්‍ය සඳහා මේ තිබ්බ ඇබ්බැහිය බලපෑමක් සිද්ධ වුණේ නැහැ ඇත්තටම. ඊළඟ කාරණාව තමයි දැන් අපේ මේ රටේ තියෙන ප්‍රශ්න ගණනාවකට මුල මේ මත්ද්‍රව්‍ය කියන කාරණාව. එතකොට ඒ කියන්නේ බන්ධනාගාරයේ වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් ඉන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන්. එතකොට දැන් එතන නැවත ප්‍රශ්නයක් අහනෝනේ සමාජාර්ථීය ප්‍රශ්නයකට ජනතාවට දඬුවම් කිරීම කොච්චර දුරකට මානුෂිකද යුක්ති සහගතද කියන කාරණාව. දැන් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් මේ වෙනකොටවත් අඩුම ගානේ වෙන ආකාරයක පිළියමක් ගන්නවා මම දැකලා නැහැ. නමුත් මම කියන්නම් ලෝකේ මේ වෙනකොට අරගෙන තියෙන සාර්ථකම පියවර. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සාර්ථකව මේ ප්‍රශ්නය විසඳගත්ත රටවල් කරලා තියෙන දේ මම පැහැදිලි කරන්නම්. ඒගොල්ලෝ කරේ මුලින්ම මත් දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ හෙරොයින් පානය කරන ජනතාව කොච්චර ඉන්නවද කියලා අපි වැඩිම ගාණක් දාලා අපි හිතමුකෝ ලක්ෂ 2ක් කියලා. ඒ කියන්නේ 100ට එකක් වගේ ප්‍රතිශතයක් කියලා. මම දන්න තරමින් එච්චර ප්‍රමාණයක් නෑ. මම අන්තිමට 2023 බලනකොටත් එච්චර ප්‍රතිශතයක් හිටියේ නෑ. නමුත් දැන් අයිස් මත්ද්‍රව්‍යත් එක්ක ඒක වැඩි වෙලා වෙන්න පුළුවන්. එතකොට මේ දියුණු රටවල් කරන්නේ මේගොල්ලන්ව හඳුනගන්නේ යම් මානසික ව්‍යාකූලත්වයක් තියෙන. එහෙම නැත්නම් රෝගී තත්වයකින් පෙළෙන ජනතාවක් හැටියට. ඒතර මේගොල්ලන්ට කරන්නේ දැන් තමුන් හෙරොයින් වලට ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඇමරිකාවේ සහ මේ වෙනත් දියුණු රටවල් වල තමුන්ට රෝහලට යන්න පුළුවන්.
රජේ රෝහලට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන් ඩ්‍රග් ඇඩික්ට් කෙනෙක් හැටියට. ඒකට රෙජිස්ටර් වුණාට පස්සේ ඒගොල්ලන්ට දැන් හෙරොයින් ගන්න නෙමෙයි මුදල් හොයන්නේ හොරකම් කරන්නේ හැමදේම කරන්නේ. එතකොට සමහරලාට අර රුපියල් 10ක් හෝ ඊට වඩා ඉතා පොඩි ගාණක් තමයි යන්නේ අර හෙරොයින් පානය කරන මිනිස්සයාට නීත්‍යානුකූලව මෙතඩෝන් වගේ මේ අර හෙරොයින් වලින් එන සික් එක නැති වෙන ඒ බැහැියත් එක්ක ඇති වෙන ප්‍රශ්න ටික නැති කරන්න අවශ්‍ය මෙතඩෝන් කියන්නේ ෆාමසිටිකල් එක. ඒතර ඒක දෙන්න යන්නේ ඉතාලම පොඩි ගාණක්. ඒතර මෙතනදී මොකද්ද වෙන්නේ මේ වෙළඳපොලේ අද්‍රව්‍ය ඇබ්බැහි වූ තැනැත්තාට මේ පාතාලේ අපරාධකාරයෙක්ගෙන් හෝ මේ වෙන අයියා කෙනෙක්ගෙන් මත්ද්‍රව්‍ය ගැනීමට ඇති අවශ්‍යතාවය නැති වෙනවා. ඒතකොට ඒ අවශ්‍යතාවය නැති වෙච්ච ගමන් මේ දැන් මේ සමාජයේ මේ පාතාලය කියන එක සම්පූර්ණයෙන්ම පෝෂණය වෙන්නේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම් මතනේ. එතකොට දැන් මෙන්න මෙතනදී නම් මම මේ දේශපාලන අධිකාරියේ වැරද්දක් තියෙනවා ඇත්තටම විශාල වශයෙන්. එතකොට දැන් මේ ඇත්තටම පාතාලය කියන එක පාලනය කරන්න තියෙන එකම විදිහ තමයි පාතාලයේ යැපෙන විදිහ විනාශ කිරීම. ඒක විනාශ යැපෙන්නේ කොහොමද කියන එක බලලා එතනට පාර ගැහුවා නම් කට්ටිය ඔක්කොම ගෙදර ගිහලා වෙන මොන හරි රස්සාවක් කරගන්න ඉඩ තියෙනවා. බැහි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් රජයෙන් ආව රෙජිස්ටර් කරගන්නවා රෝහලට ගියාම එතන විශේෂ දෙයක් තියෙනවා තව මෙයාගෙන් අහන්නේ ඔයා කවදද නවත්තන්නේ එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ මොකුත් ඒ ගිහිල්ලා ඉල්ලුවම ඩයග්නොසිස් එකට අනුව අවශ්‍ය ඩෝස් එක දෙන එක විතරයි වෙන්නේ. නමුත් එතනම එහා පැත්තේ කවුන්ටර් එකේ තියෙනවා කවුන්සලින් කවුන්ටර් එක. මොකද එතනදී ඒගොල්ලෝ ඒ දැකපු සයිකොලොජිකල් කතාව තමයි මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයා බොහෝ දුරට ඇඟිල්ල දික් කරන කෙනාට වැඩිය හොඳට තමන්ගේ ප්‍රශ්නේ තේරුම් අරගෙන ඉන්නේ. නමුත් මොකක් හරි එයාගේ ඇතුළාන්තයේ තියෙන යම්කිසි වේදනාවක් හෝ එයාට ජීවිතේ වෙච්ච ප්‍රශ්නයක් හෝ දරා ගන්න බැරි තැන ඇබ්බැහිව වූවන් බවට පත් වෙච්ච ජනතාව තමයි ගොඩක් ඉන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන. එතකොට එයාට තේරෙනවා ප්‍රශ්නේ. නමුත් එයා අසරණයි ඇබ්බැහි වීම ඉදිරියේ. එතකොට දැන් ඒ කියන්නේ කිසිම කෙනෙක්ට වෙනස් වෙන්න බෑනේ. තමුන්ට තමුන්ව වෙනස් කරගන්න ඕනේ කියන ඒ මුල් ඇටේ පැලවෙනක. එතකොට දැන් අතනදි වෙන්නේ කිසිම කෙනෙක්ගේ බලපෑමකින් තොරව බොහෝ වෙලාවට අර පුද්ගලයා කවුන්සලින් වලට ඉබේම යනවා. මේ ප්‍රශ්නේ කොහොමත් කවදාවත් 100%ක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න. මත්ද්‍රව්‍ය ජාවාරම මත යැපෙන්නන් ප්‍රමාණය විශාල ලෙස අඩු කරන්න පුළුවන්. රජය විසින් මේ ආකාරයෙන් හරි පියවරක් ගත්තොත් මේ සම්බන්ධයෙන්. කාට හරි කෙනෙක්ට කියන්න පුළුවන්. එතකොට අපේ සල්ලි යන්නේ කියලා වැළලෙන්න හදන්න පුළුවන්. මේක ඇත්ත කතාව තමයි. පොලිසියට කොච්චරක් වියදම් කරනවද මේ පාතාලය මර්ධනය කරන්න කියලා. පාතාලය ඇත්තටම මර්ධනය වීමක් තියෙනවා කියලා ඔබට පේනවා. පොලිසියට ඒ දැන් උදාහරණයක් වශයෙන් ගන්නකො මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙච්ච කෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා කියලා. ඒ කෙනාව අත්අඩංගුවට අරගෙන පොලිසියට අරන් යන්න ඕනේ. ඊට පස්සේ ඒ කෙනාගේ ප්‍රකාශය සටහන් කරගන්න ඕනේ. ඊට පස්සේ උගව මත්ද්‍රව්‍ය තිබ්බනම් ඒ සාම්පල් අරගෙන ඒවා මුද්‍රා තබලා පොලිසියේ රෙකෝඩ් රූම් එකට බාර දීලා දවසේ මේ පුද්ගලයාව අධිකරණයට ඉදිරිපත් කරලා අධිකරණයෙන් මේකේ කරුණු සලකලා බලලා ඊට පස්සේ මේ පුද්ගලයාව බන්ධනාගාරයට යවලා ඊට පස්සේ අධිකරණයෙන් නියෝගයක් දෙනවා මේ මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙතද යොමු කරන්න කියලා. ඊට පස්සේ එතන වාර්තා වෙනකම් මේ මිය මාස 6ක් විතර හිරේ ඉන්නවා. දැන් එතකොට ඔය ක්‍රියාවලිය ඇතුලේ ඔබ නිකන් හිතලා බලන්න එක මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් වෙනුවෙන් කොච්චර මුදලක් වියදම් කරනවද කියලා ඔබගේ බදු මුදල්. ඒ කියන්නේ මේ රෝගියෙක්ට ප්‍රතිකාර ලබා දීම වෙනුවට දඬුවමක් ලබා දෙන්න දවසකට එක ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් වෙනුවෙන් කීයක් වියදම් වෙනවද කියලා ඔබ හිතලා බලන්න ප්‍රායෝගිකව. ඊට පස්සේ හිතලා බලන්න ලෝකෙම පිළිගත්ත සහ අපරාධ විද්‍යාවේ මීට කියන්නේ අවුරුදු 50කට 60කට එහා පැත්තේ ඉඳලා කියන මත්ද්‍රව්‍ය සම්බන්ධ මේ ප්‍රශ්නෙට තියෙන එකම ප්‍රායෝගික පාලනය. අපි අනුගමනය කරන්න තරම් විවෘත මනසක් තියෙන තැනකට අපි එනවද කියන කාරණාව අනිවාර්යෙන් සිතා බැලිය යුතු කාරණාවක්. ස්තුතියි.